only thing අද මම ඔයගලන්ට ගෙනල්ලා තින්නේ ඔයාගේ සුපිරිම සුපිරි වගේ ගත්ත ඕනම ෆොටෝ එකක් ලස්සන ප්‍රොෆෙෂනල් විදියට එඩිට් කර ගන්න හොඳම හොඳ සුපිරිම සුපිරි ඇප් පහක්. ඉතින් අද ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් කොච්චර හොඳ ඇප් තියෙනවද කියලා. සමහර වෙලාවට views download බිලියන ගණන් ගිහිල්ලා තියෙන ඇප් තියෙනවා මෙතන. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන රතු පාට subscribe බටන් එක click කරලා වීඩියෝ එකට like එකක් දාලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි වැඩි කතා බහ නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් පළවෙනිට මම ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ Canva කියන ෆොටෝ එඩිටර් ඇප් එක. මේකෙන් වීඩියෝ එඩිට් කරගන්න පුළුවන්. ඔයාලට ගොඩක් හොඳ ඉන්ට්‍රෝ ඒවා මේකෙන් ගන්න පුළුවන්. මේක මිලියන 500කට වඩා ඩවුන්ලෝඩර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ තියෙන්නේ Adobe Express Video and Photos Editor ඇප් එක. මේකෙන් ඔයාලට වීඩියෝස් ෆොටෝස් කරන්න පුළුවන්. මේක මිලියන 50කට වඩා ඩවුන්ලෝඩර්ස්ලා ඉන්නවා. ඉතින් මම මේක ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා මේ පික්චර් එඩිටර් කියන ඇප් එක. මේ ඇප් එකෙන් ඔයාලට පොදු thumbnails ඒවා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කියලා දෙන්නේ Snapseed කියන ඇප් එක. මේ Snapseed කියන ඇප් එකෙන් ඔයාලට හොඳ ෆොටෝස් එඩිට් කරන්න පුළුවන්. මේක මිලියන 100කට වඩා ඩවුන්ලෝඩර්ස්ලා ඉන්නවා. ඉතින් අන්තිමට තියෙන්නේ 1 බිලියන් වලට වඩා ඩවුන්ලෝඩර්ස්ලා ඉන්න පික්චර් AI ෆොටෝ එඩිට් ඇප් එක. දැන්ටවත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවා කොහොමද ලස්සන ෆොටෝ එකක් එඩිට් කරගන්න හොඳ ප්‍රොෆෙෂනල් ඇප් පහක් ගැන. ඉතින් ඔයාලට කැමති ඇප් පහක් මේ ඇප් පහෙන් එකක් හෝ දෙකක් ඕන තරම් ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ ෆොටෝ එක ලස්සනට එඩිට් කරගන්න පුළුවන්. මේකෙන් ෆොටෝ විතරක් නෙමෙයි YouTube thumbnail, YouTube banner, ඒ වගේ ඔයාගේ ගත්ත ලස්සන ෆොටෝ එකක් ලස්සන කලර් එක අඩු වෙනවා කලර් එක වැඩි කරලා ලස්සන එඩිට් කරගන්න ඕන විදියට පුළුවන්. ඒ වගේම නෙමෙයි ඔයාලට YouTube thumbnail හදනවා නම් ලස්සන හොඳ අකුරු ටයිප් කරගන්න මේකේ හැකියාව තියෙනවා. ගෙනල්ලා තියෙනවා තව Pixabay Lab කියලා ඇප් එකක් ගැන. ඒ ඇප් එකෙන් කොහොමද ලස්සන banner එකක් එඩිට් කරගන්නේ කියලා මම ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ පැත්තේ ඔයාගේ උඩින් වැටෙන කාඩ් එක ඔබලා ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් මේ වීඩියෝ එක කොහොමද Pixabay Lab කියන ඇප් එකෙන් ඔයාලට ලස්සන ඔයාලට YouTube banner එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. මුල සිට සටලව එකින් එකට මම කියලා දෙනවා ඒ වීඩියෝ එකේදී. ඔයාලට ඉතින් උඩ පෙන්නන මේ කාඩ් එක ක්ලික් කරලා ඔයාලට බලන්න පුළුවන් මේකෙන් Pixabay Lab කියනකින් කොහොමද YouTube banner එකක් එඩිට් කරගන්නේ කියලා. ඉතින් අද ඉතින් අපේ වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි ඉතින් හදන්නේ. අලුත් වීඩියෝ මම ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් තව කට්ටියට මේ වීඩියෝ එක රීච් කරන්න මගේ subscribe එක අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ තව වීඩියෝ බලන්න අවශ්‍ය නම් දැන්ම පහළ තියෙන රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා මගේ channel එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් තව අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. එන ඉතින් අද අපි ගියා.